අද රේචල් නම් මේ අතිවිශාල පිඹුරාට ඉතාමත් සුවිශේෂී දවසක්. රෙටිකියුලේටඩ් පයිතන් සතෙකුට ආහාර ලබා දෙන අතිශය දුර්ලභ දර්ශනයක් මේ. අය අදින්නේ ඉතාමත් කුසගින්නෙන්. සත්වෝද්‍යාන පාලකයන් පවසන පරිදි පිඹුරෙකු මේ වගේ කුසගින්නෙන් ඉන්න වෙලාවට ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. මොකද ඔවුන්ගේ ඇස ගැටෙන ඕනෑම දෙයක් ගොදුරක් කර ගැනීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. බලන්න රේචල් මේ ගොදුරට පහර දෙන වේගය. පිඹුරන් තමන්ගේ ගොදුර මරා දමන්නේ විෂමගෙන් නෙවෙයි. ඔවුන් මුලින්ම ගොදුරේ හිස ප්‍රදේශයෙන් තදින් අල්ලාගෙන පසුව මුළු සිරුරම වෙලාගෙන අතිශය ප්‍රබල පීඩනයක් එල්ල කරනවා. ඉන් ගොදුරේ හුස්ම ගැනීම සහ රුධිර සංසරණය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දැන් බලන්න මේ පිඹුරා ගොදුර ගිලීම ආරංභ කරන ආකාරය. ඔවුන් හැම විටම ගොදුර ගිලින්නේ හිස ප්‍රදේශයෙන්. මොකද සතිකුගේ පළල්ම කොටස වන උරහිස් ප්‍රදේශ පහසුවෙන් ඇතුළට ගැනීමට එය උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් අඟල් කිහිපයක වට ප්‍රමාණයක් ඇති අයගේ ගෙල දැන් අඟල් 50ක් දක්වා විශාල වී තිබෙනවා. මෙහි ඇති විස්මිතම කරුණ නම් මේ තරම් විශාල ගොදුරක් කට ඇතුලේ තබාගෙන පිඹුරා හුස්ම ගන්නේ කොහොමද කියන එකයි. බලන්න, ඇගේ කටේ පහළ කොටසින් කුඩා රෝස පැහැති නාලයක් පිටතට නෙරා තිබෙනවා. ඒ තමයි ඇගේ හුස්ම ගණ්ඩා නාලය. ඒ හරහා ගොදුර ගිලින අතරතුරත් ඇයට හුස්ම ගත හැකි. මේ සම්පූර්ණ ගොදුර ගිල අවසන් කිරීමට රේචල්ට පැය 2කමාරක් පමණ ගත වුණා. ගොදුරේ ඇති කෙස් සහ කුර හැර අනෙකුත් සියලුම දේ ඇගේ බඩ තුල දිරවා යනවා. සොබා දහමේ මෙවැනි අපූර්ව තොරතුරු දැනගන්න ලයික් කමෙන්ට් කරලා අපේ පේජ් එක සමග දිගටම රැඳී සිටින්න.